මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා එෆර්ට් එකට එහෙම නැත්නම් නැවත ගොඩනැගීමේ ඒ කාර්යයට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම විදේශයන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට අපි ලබා දුන්නා තොරතුරු ඒ තොරතුරු වලට අවශ්‍ය කරන පරිදි මුදල් මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තියෙන තොරතුරු වලට අනුව අපිට ලංකා බැංකුවේ තියෙන account එකට එහෙම නැත්නම් ගිණුමට මේ වෙනකොට රුපියල් මිලියන 635කට අධික මුදලක් ලැබුණු බව ලංකා බැංකුව විසින් දන්වා තිබෙනවා. මේට අදාළ කරන තැන්පතු එහෙම නැත්නම් transactions 30470කට වඩා අධික ප්‍රමාණයක් මේකට ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තුල ක්‍රියාත්මක වෙන විදේශ ගිණුම් වල තියෙනවා තැන්පත් කරන්නට පුළුවන් විදේශ මුදලින් තැන්පත් කරන්නට පුළුවන් තවත් ගිණුම් කිහිපයක් ලබා දීලා එම ගිණුම් වලට ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් එතනට ලැබිලා තියෙනවා. ඒ අනුව සමස්ත ප්‍රමාණය රුපියල් මිලියන 697යි 476 ඉක්මවා ගිය ප්‍රමාණයක් තියෙන බව මේ වෙනකොට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් දන්වා තියෙනවා. එසේ ඉහළින් සඳහන් කරන්නට යෙදුණු මුදල ලැබී තිබෙන රටවල් පිළිබඳව අපි අවධානය යොමු කරොත් අපිට පේනවා ප්‍රංශයෙන් මේ දක්වා ලැබී ඇති වැඩිම මුදල් ප්‍රමාණය ලැබිලා තිබෙන බව. ඊට අමතරව කැනඩාව, ඇමරිකාව වගේම කොරියාවෙන් මේ වෙනකොටත් විශාල මුදල් ප්‍රමාණයක් අපේ ලංකාවේ සහෝදර ආදරණීය ජනතාව එවා තිබෙන බව පේනවා. ඒ වගේම තවත් රටවල් ගණනාවක් සමස්තය විදිහට රටවල් 33කින් මේ දක්වා මේ ශ්‍රී ලංකාවට විදේශ මුදල් වලින් ලැබිලා තිබෙන බව පේන්නට තියෙනවා. ඒ කියන්නේ දිනකට අපිට පේනවා අවම වශයෙන් රුපියල් මිලියන 100කට ඉක්මවා ගිය ප්‍රමාණයක් ඒ ලංකාවෙන් පිටවෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වගේම ලංකාවට ආධාර උපකාර සපයන්නට බලාපොරොත්තු වෙන ජනතාව විසින් ආයතන විසින් මේ ආධාරයන් ලබා දෙන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා.